අයිබෝවන් ෆ්ලයිට් එකේ අරන් යන බෑග් ගැන තමයි අද වීඩියෝ එක. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ බෑග් වර්ග ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන්වෙනවා. ඒ තමයි චෙකින් බැගේජ්, කැරි ඔන් බෑග් එහෙමත් නැත්නම් හෑන්ඩ් ලැගේජ්, අවසාන වශයෙන් පර්සනල් අයිටම්. ඉතින් අපි මේ තුනම ගැන විස්තරාත්මකව බලමු. මුලින්ම මේ චෙකින් බැගේජ්. ඒ කියන්නේ අපි අපේ ටිකට් බුකින් එක දීලා බෝඩින් පාස් එක ගන්න තැනට යනකම් අරන් ගිහිල්ලා එයාලයින් එකට බාර දෙන බෑග්. තවත් විදිහකින් කියනවා නම් ඔයාලා බඩු අරන් යන ලොකුම බෑග් එක තමයි මේ චෙකින් බෑග් කියන්නේ. මේ බෑග් හැම එකකටම අරන් යන්න පුළුවන් බර සීමාවක් සහ සයිස් එකට සීමාවක් තියෙනවා. ඒ වගේමයි අපි ගමන් කරන ගුවන් සේවය හෝ ක්ලාස් එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සමහර වෙලාවට ශ්‍රී ලංකන් එයාලයින් එකේ ඉකොනොමි ක්ලාස් එකේ කුවේට් ඉඳන් කොළඹට එද්දි මට කිලෝ 40ක ලවුන්ස් එකකුත් සමහර වෙලාවට කිලෝ 30කුත් කිලෝ 50ක් හම්බෙච්ච අවස්ථාත් තිබිලා තියෙනවා. බිස්නස් ක්ලාස් එකේ යනවා නම් මේ ඉකොනොමි ක්ලාස් එකට වඩා පොඩ්ඩක් වැඩි ඇලවුන්ස් එකක් සමහර වෙලාවට හම්බෙන්න පුළුවන්. ඒ හින්දා මේ චෙකින් බැගේජ් එකේ ඇලවුන්ස් එකට අදාළ බර ප්‍රමාණය කාටවත් කලින් නිගමනය කරන්න බෑ. ටිකට් ගන්නකොට මුදල් ගෙවන්න කලින් මේ බැගේජ් ඇලවුන්ස් එක ගැනත් අහලා ක්ලියර් කරගන්න. අපි ගුවන් ටිකට් පතක් මිලදී ගත්තට පස්සේ අපිට ඒකේ දැක ගන්න පුළුවන් මේ චෙකින් බෑග් එකට අදාළ බර සඳහන් වෙන විස්තරයක්. ඒ වගේමයි අපි දැනගෙන ඉන්න ඕනේ සමහර ෆ්ලයිට් වල චෙකින් බෑග් අරන් යන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ටිකට් මිලදී ගද්දී ඒකත් පොඩ්ඩක් අහලා ක්ලියර් කරගන්න. බෑග් ගැන කතා කරද්දී අපිට වැඩිපුරම ප්‍රශ්න අරන් එන බෑග් එකත් මේ චෙකින් බෑග් එකම තමයි. ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්න අතර බෑග් එකේ බර වැඩි වෙන එක වගේම බෑග් දෙකක් අරන් යන්න ඕන වෙලාවට එකක් පමණක් අරන් ගිහින් අමතරව විශාල ගාණක් සිදු වෙන එකත් එහෙමත් නැත්නම් බෑග් එකේ ප්‍රමාණය විශාල වෙලා සමහර වෙලාවට ප්‍රශ්න අරන් එනවා. තවත් වෙලාවකට සමහර ගුවන් සේවා කාඩ්බෝඩ් පෙට්ටි ගෙනියන්න තහනම් කරලා තිද්දී ඒ ගැන නොදැනුවත්ව කාඩ්බෝඩ් පෙට්ටි අරන් ගිහින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න හැම දවසකම වගේ ගුවන් සේවා ශාස්ත්‍රයේ සිදුවෙන සාමාන්‍ය සිදුවීම්. ඒවා මගහැර ගන්න නම් පොඩි හරි දැනුමක් අරගෙන අපි කලින් ලෑස්ති වෙලා යන්න ඕනේ. ඉතින් මේ චෙකින් බෑග් එක උපරිම විශාලත්වය වෙන්නේ අඟල් 62ක් එහෙම නැත්නම් සෙන්ටිමීටර 158ක්. මේ කියන්නේ ඉකොනොමි ක්ලාස් එකේ. මේක අපි මනිද්දි දිග පළල උස වල එකතු අඟල් 62කට අඩු වෙන්න ඕනේ. මේක මනිනකොට ලැගේජ් එකේ රෝදත් ඇතුළත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි බර සීමාව ගැන කතා කළොත් අපිට ගුවන් යානයෙන් ගුවන් යානයට ගෙනියන්න පුළුවන් බර සීමාව වෙනස් වෙනවා. ඒත් ජාත්‍යන්තර ගුවන් නීතියට අනුව එක බෑග් එකක අරන් යන්න පුළුවන් උපරිම බර සීමාව කිලෝ 32යි. උදාහරණයක් විදිහට කිලෝ 40ක ලවුන්ස් එකක් ගත්තොත් අපිට මේක එක බෑග් එකක අරන් යන්න කොහොමඩවත් බෑ. අනිවාර්යයෙන්ම කිලෝ 20 වගේ බෑග් දෙකක් හදා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් එක බෑග් එකක් කිලෝ 30ක් වෙලා අනික කිලෝ 10ක් වුණත් කමක් නැහැ. හැබැයි එකක් කිලෝ 32 ඉක්මවන්න බෑ. එහෙම වුණොත් ලොකු අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ බර ආසන්න වශයෙන් සමාන බෑග් දෙකක් අරන් යන්න කියලා. ඇලවුන්ස් එක කිලෝ 30ක් තියෙනවා නම් අපිට එක බෑග් එකක් අරන් යන්න පුළුවන්. ඒ ටිකට් එකේ බෑග් දෙකක් පාවිච්චි කරන්න කියලා සඳහනක් තියෙනවා නම් කිලෝ 15 හෝ කිලෝ 20 10 වගේ බෑග් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. කිලෝ 40ක බර සීමාවක් උදාහරණයට ගත්තොත් ඊට අඩුවෙන් ඒ කියන්නේ කිලෝ 38ක් හෝ 39ක් වගේ අරන් යන්න මතක තියාගන්න. කිලෝ 18ක් සමග 20 බෑග් එකක් වගේ අරන් යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට යන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අපි කිරණ තරහාදියෙත් බර කිලෝ එකක් විතර අඩුවෙන් පෙන්වන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම කිලෝ 2ක් විතර හිස්ව තියාගෙන යන්න. ඒක ගොඩක් ඇඟට ගුණයි. මම මෙහෙම කියන්න හේතුව තමයි මේ වැඩි වෙන බර කිලෝ එකකට අපිට විශාල ගාණක් ගෙවන්න සිදු වෙනවා. එහෙමත් නැත්නම් අපිට දාලා තමයි යන්න වෙන්නේ. අමතර කිලෝ එකක ගාණ රුපියල් 5000 ඉඳන් 10000ක් වුණත් වෙන්න පුළුවන්. එක එක ගුවන් සේවයේ අනු එක වෙනස් වෙනවා. ඒ හින්දා චෙකින් බෑග් පැක් කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න. තියෙන ගාණ හරියටම අරන් යන්න උත්සාහ කරන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේමයි කාඩ්බෝඩ් බොක්ස් එකක් මේ චෙකින් බෑග් එක විදිහට අරන් යන්න හිතන් ඉන්නවා නම් විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩක් ගුවන් යානවල මේ කාඩ්බෝඩ් පෙට්ටි තහනම්. මම දන්න විදිහට ශ්‍රී ලංකන් එයාලයින් එකෙත් මේ කාඩ්බෝඩ් ගැන ප්‍රශ්නයක් ආවා. හැබැයි ගොඩක් ගුවන් සේවාවල මේ කාඩ්බෝඩ් බොක්ස් හොඳට සීල් කරලා පැක් කරලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පිළිබඳව ප්‍රශ්නයකදී අපිට
ගුවන් සේවාවට කෝල් එකක් කරන් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ නීති එක එක ගුවන් සේවා මගින් කාලයෙන් කාලයට අප්ඩේට් කරනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැතුව ගුවන් ගත වෙන්න මම රෙකමන්ඩ් කරන්නේ චෙකින් බෑග් විදිහට කාඩ්බෝඩ් පාවිච්චි කරන එක අඩු කරගන්න කියලා. ඉතින් මේ චෙකින් බෑග් එකට බැටරි තියෙන දේවල්, පවර් බැංක්, ලැප්ටොප්, ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වගේ දේවල් දාන්න යන්න එපා. චෙකින් කවුන්ටර් එකේදීත් මේ ගැන අහනවා. මේ වගේ දාන්න තහනම් දේවල් මම වෙනම වීඩියෝ එකකින් ඊළඟට අරන් එන්නම්. ඊළඟට අපි කතා කරමු කැබින් බෑග්. එහෙමත් නැත්නම් කැරි ඔන් බෑග්. මේකෙත් සයිස් එක එයා ලයින් එක අනුව අඟලක් දෙකක් වෙනස් වෙනවා. ඒත් චෙකින් බෑග් තරම් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දිග පළල උසවල එකතුව අඟල් 45කට අඩුවෙන් මේ බෑග් එක තියෙන්න ඕනේ. ඒක අපි මෙලදී ගන්නකොට හෑන්ඩ් ලැගේජ් එකක් කියලා ඉල්ලන්න පුළුවන්. සයිස් එකේ ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කැබින් බෑග් එකට එහෙමත් නැත්නම් හෑන්ඩ් ලැගේජ් එකට දාන්න පුළුවන් උපරිම බර එක එක ගුවන් සේවා අනුව වෙනස් වෙනවා. ඒත් ජාත්‍යන්තර වශයෙන් කිලෝ 7 සිට 10ක් දක්වා වෙන්න පුළුවන්. මේකට සාමාන්‍යයෙන් ඔයාලගේ පාවිච්චියට ගන්න ඇඳුම් වගේ දේවල් දාන්න පුළුවන්. ඒ වගේමයි මේ කැබින් බෑග් එක අපි ගුවන් යානයේ ඇතුළට යනකම් අරන් යන්න ඕනේ. අපි වාඩි වෙද්දි සීට් එකට ඉහළින් තියෙන බෑග් රැක් එකට මේ බෑග් එක අපි දාන්න ඕනේ. අපි මේ බෑග් එක ප්ලේන් එක ඇතුළටම අරන් යන හින්දා මේක ඇතුලේ තියෙන දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද චෙක් ඉන් එකකදී සමහර වෙලාවට මේ බෑග් එක ඇරලා චෙක් කරන්නත් පුළුවන්. සීල් කරලා නැති කෑම වර්ග, ආයුධ, පිහි කතුරු වගේ දේවල් මේකේ ගෙනියන්න තහනම්. චෙකින් බෑග් ගැන සහ කැබින් බෑග් ගැන අයිඩියා එකක් ඔයාලට එන්න ඇති. අපි අවසානයේට බලමු පර්සනල් අයිටම් ගැන. මේ තියෙන්නේ ලංකාවේ ඉඳන් ජපානයට එන ෆ්ලයිට් එකක බෑග් allowance එක. පර්සනල් අයිටම් 1යි, කැරි ඔන් බෑග් 1යි. උපරිම කිලෝ 10යි. එකක් කිලෝ 23 බැගින් වූ චෙකින් බෑග් 2යි. ඉතින් ඔයාලගේ ටිකට් එකෙත් මේ ටික සඳහන් වෙනවා. ටිකට් මිලදී ගන්නකොට මේකේ මිලදී ගන්න තැනින් හරියටම තහවුරු කරගන්න. ඉතින් පර්සනල් අයිටම් ගැන කතා කරද්දී ලෝකේ තියෙන ඕනෙම ගුවන් සේවයක බොහෝ දුරට මේ පර්සනල් අයිටම් අරන් යන්න පුළුවන්. ඉතින් මේ පර්සනල් අයිටම් වලට ඔයාලගේ ලැප්ටොප් බෑග් එක, කැමරා බෑග් එක, හෑන්ඩ් බෑග් එක, නැත්නම් පාස්පෝර්ට් ඩොකියුමන්ට් දාපු බෑග් එකක්, ෆෝන් චාර්ජර් එක, සිගරට් පෙට්ටියක්, ලයිටරයක් වගේ දාපු පොඩි සයිඩ් බෑග් එකක් වගේ දේවල් අයිති වෙන්න පුළුවන්. මේක ගොඩක් ලොකුම බෑග් එකක් වුණත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍ය ලැප්ටොප් බෑග් එකක සයිස් එකට බෑග් එකක් අරන් යන්න. පිරිමි අයට නම් පොඩි සයිඩ් බෑග් එකක්, ගැහැණු අයට නම් හෑන්ඩ් බෑග් එකක් වගේ දෙයක් තමයි මගේ රෙකමන්ඩ් එක. ගුවන් යානයට ගොඩ වුණාට පස්සේ මේ බෑග් එක හිස් සීට් උඩ හෝ එක එක තැන්වල තියන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලගේ සීට් එක ඉස්සරහා තියෙන සීට් එක යටින් තියන්න ඕනේ. තවත් විදිහකට කියනවා නම් ඔයාලගේ කකුල් දෙකට ඉස්සරහින් තියන්න. ඒක තමයි ගුවන් යානවල පර්සනල් අයිටම් තියන්න පුළුවන් හරිම තැන. ඉතින් අද අපි කතා කළේ චෙකින් බැගේජ්, කැරි ඔන් බැගේජ් සහ පර්සනල් අයිටම් ගැන. සාරාංශයක් විදිහට අද වීඩියෝ එක ගැන මම කියනවා නම් චෙකින් බෑග් එකේ දිග පළල උස අඟල් 62ක් ඉක්මවන්න යන්න එපා. හැම වෙලාවකම allowance එකේ තියෙන බර ඉක්මවන්න යන්නත් එපා. කිලෝ 1-2ක් අඩුවෙන් අරන් යන්න උත්සාහ කරන්න. එක චෙකින් බෑග් එකක කිලෝ 32 ඉක්මවන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. චෙකින් බෑග් එක විදිහට කාඩ්බෝඩ් පාවිච්චි කරන එක අවම කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේමයි හෑන්ඩ් ලැගේජ් එකේ සම්පූර්ණ සයිස් එක එහෙමත් නැත්නම් දිග පළල උස අඟල් 45ක් ඉක්මවන්න එපා. පර්සනල් අයිටම් එකට පුළුවන් තරම් පොඩි බෑග් එකක් පාවිච්චි කරන්න. ඒ ටික තමයි මගේ රෙකමන්ඩේෂන්. අවසාන වශයෙන් චෙකින් බෑග් ගැන පොඩි ටිප් එකක් තියෙනවා කියන්නේ ඒ තමයි ගොඩක් අය දන්නවා අපි චෙකින් ලැගේජ් එක බාර දෙද්දි මේ වගේ බාකෝඩ් එකක් සහිත ටැග් එකක් අපේ ලැගේජ් එකේ අලවනවා. ඔයාලගේ බෑග් එකේ මේ වගේ කලින් යද්දි අලවපු ටැග් එකක් තියෙනවා නම් ආයේ යද්දි පරණ ටැග් එක ගලවන්න මතක තියාගන්න. මොකද බෑග් එක ෆ්ලයිට් එකට යවද්දි යවන්න ඕනේ ෆ්ලයිට් එක ස්කෑන් මැෂින් වලින් ස්කෑන් වෙන්නේ මේ කෝඩ් එක හරහා. පරණ එකක් තිබ්බොත් මේ ස්කෑන් එක වැරදිලා ෆ්ලයිට් එකට යවන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් වැරදි ෆ්ලයිට් එකකට පටවන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගිහින් බෑග් එක ක්ලේම් කරන්න ගියාම බෑග් එක මිසින් වෙන්න පුළුවන්. ලැගේජ් එකේ ඒ හින්දා අනිවාර්යයෙන්ම පරණ ටැග් තියෙනවා නම් ගලවලා අරන් යන්න. මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ලැගේජ් පැක් කරගන්න විදිහ ඉස්සරහදී මම වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා.
මට හිතෙනවා පොඩි හරි අයිඩියා එකක් මේ ලැගේජ් ගැන එන්න ඇති කියලා. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට.